හායි කොහොමද ඔයාලට මගේ රෝෂිනී වල්පොලව YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. මං අද නම් අරගෙන ආවේ මගේ ගෙදර පොඩි වීඩියෝ එකක්. ඔයාලා බලලා කියන්නකෝ මගේ ගේ ලස්සනයිද කියලා. හැබැයි මගේ ගෙදර මේ මගේ හස්බන්ඩ්ගේ ගේ අවුරුදු 40ක් 45ක් විතර පරණ ගෙයක්. හැබැයි මට පුළුවන් විදිහට මට පුළුවන් හැම වෙලාවකම මං හරි ලස්සනට මගේ ගෙදර තියාගන්න උත්සාහ කරනවා. මොකද ඒක මගේ අම්මගෙන් ආව පුරුද්දක්. අපිටත් ඒ කාලේ ලස්සන ගෙවල් ටයිල් කරපු ගෙවල් තිබුණේ නැහැ. පොල්ලතු ගෙදරක ඉඳලා තමයි පස්සේ ගඩොල් වලින් බැඳපු ගෙදරකට අපි ගියේ. ඉතින් එහෙම ඉඳලා ආපු ගමනක්. හැබැයි පොල්ලතු ගෙදර හිටියත් මම දැක්ක මගේ අම්මා හරිම ලස්සනට මගේ ගෙදර තියාගත්තා. ඉතින් මටත් ආවා ඒ පුරුද්දම. ඉතින් මට හම්බුන මේ ගේත් මං හරිම ලස්සනට තියාගන්න හරිම පිළිවෙලට පිරිසිදුවට තියාගන්න මං ගොඩක් උත්සාහ කරනවා. මට ඒක කරන්න පුළුවන් වුණා. මං ඒක කරනවා. මම මගේ දුවටත් හැම වෙලෙම කියනවා ගැණු ළමෙක් විදිහට අපි ළඟ තියෙන්න ඕන ගුණාංගයක් තමයි පිරිසිදුකම සහ පිළිවෙල කියන්නේ කියලා. ඉතින් ගේ අතු කාලා ඉවර වෙද්දිම හස්බන්ඩ් කිව්වා "එයාට තේ එකක් ඕන" කියලා. දැන් ඔයාලට මම ඔය පෙන්නන්නේ මගේ දුව මේ මට නේල් ආර්ට් එකක් දැම්මා. මම ෆස්ට් ටයිම් තමයි නේල් ආර්ට් එකක් කරගත්තේ. එයත් පුරුදු වෙන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකත් ගේන්නම්. එයා පුරුදු වෙන කෙනෙක් නිසා සෑහෙන දුරට හොඳට ඒ නේල් ආර්ට් එක කෙරුවා. මුලින් ඒ ටික දාගද්දි නම් මට හිතුණා මේ මට හරි අපහසුයි මගේ වැඩ ටික කරගන්න. මොකද මට මගේ අතේ හරි බරක් දැනුණා. හැබැයි දවසක් විතර යද්දි ඒක නැතුව ගියා. මම මගේ වැඩ ටික වෙනදා වගේම කරගන්න පුරුදු වුණා. ඉතින් ඔය අතර මං කිව්වනේ මගේ හස්බන්ඩ් තේ එකක් ඉල්ලුවා කියලා. මේ වෙද්දි නම් වෙලාව 5යි කාලට විතර ඇති. ඉතින් මමත් පුරුද්දක් විදිහට හවස තේ බොන කෙනෙක්. ඉතින් අපි දෙන්නටම තේ දෙකක් හදාගන්න තමා දැන් මේ ලෑස්ති වෙන්නේ. මේ මගේ එළියේ තියෙන කුස්සිය. මේ කුස්සිය තමයි හැම වැඩක්ම කෙරෙන්නේ. උයන පිහන දේවල් හැමදේම කෙරෙන්නේ මේ කුස්සියේ තමයි. ඉතින් මම මෙහෙට ආපු දවසේ ඉඳලම මෙහි ගෙදර තේ හදන්න වෙනම තැනක් තිබුණා. හේතුව මෙහි අම්මා තාත්තයි එක්ක තමයි අපි ඉන්නේ. ගොඩක් තේ බොනවා. මගේ හස්බන්ඩ්ුත් එහෙමයි. එයාට පැය භාගෙන් භාගෙට තේ තියෙනවා නම් ඒත් කැමති. ඒක නිසා තේ හදන්න වෙනම චූටි මේසයක් තියෙනවා. මොකද ඒක මට හිතුණා හොඳයි කියලා. මොකද ඒගොල්ලෝ හැම වෙලෙම තේ වක් කරන නිසා හැලෙන්න පුළුවන්. අනිත් තැනක තිබුණොත් එතන අපිරිසිදු වෙනවා. ඒක නිසා මට හිතුණා මෙහෙම පොඩි මේසයක් තියෙන එක හොඳයි කියලා. ඉතින් එතන තමයි මම ওই තේ හදන්නේ. ඔයාලට මට එහා පැත්තෙන් පිටිපස්සෙන් පේනවා ඇති තහඩුවක් වගේ. ඉතින් ඒක මගේ ගෑස් එකේ උයද්දී ඒ විසවෙන තෙල් දූවිලි විසිවෙන නිසා තමයි බිත්තියට විසිවෙන නිසා තමයි ඒක ගහලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ගෙදර. ගිහිල්ලා බලමුකෝ මං කිව්වේ අවුරුදු 40ක් 45ක් විතර පරණයි කියලා. මට පුළුවන් උත්සාහය දරලා මං ලස්සන කෙරුවා. බලලා කියන්න ලස්සනයිද පිළිවෙලයිද කියලා. මොකද මගේ ගෙදරට ඇවිල්ලා කවුරු හරි මට කියනවා නම් ඔයා හරිම ලස්සනට ගේ තියාගෙන ඉන්නවා කියලා ඒක මගේ හිතට පුදුම සතුටක් ගෙන දෙන වචන ටිකක්. ඉතින් බලන්නකෝ ඔයාලත් මගේ ගේ ලස්සනයිද කියලා. මම හරිම අකමැති සාලේ ගොඩාක් බඩු තියාගන්න. ඒක නිසා තමයි සෝෆා එකක් පමණක් තියලා තියෙන්නේ. කාමර දෙකක් තියෙනවා. මගේ අපේ කාමරේ සහ දුවගේ කාමරේ. ඉතින් ඔහොම මම දැන් යන්නේ කෑම මේසෙ තියෙන ඒරියා එකට. ඉතින් ඔය ඉන්නේ මමයි මගේ හස්බන්ඩ්ුයි මේ ගිය අවුරුද්දේ තමයි අවුරුදු 21 ඇනිවර්සරි එක තිබුණේ. මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක් තමයි එයාට ওই ෆොටෝ එක ඇඳලා දීලා තියෙන්නේ. ඔය අපේ වෙඩින් ෆොටෝ එක, ගෲප් ෆොටෝ එක.
අපි දෙන්න. මේ ඉන්නේ නම් හස්බන්ඩ්ගේ අයියා සහ එයාගේ වයිෆ්. එයාලගේ ගෲප් ෆොටෝ එක. ඔය ඉන්නේ අයියයි අක්කයි. මේ ඉන්නේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි. අපිට වැඩිය ලස්සනයි. ඔය ඉන්නේ අයියගේ පුතා. මේ ඉන්නේ මගේ චූටි දුව. එයාගේ අවුරුද්දේදී. මේ ඉන්නේ නම් මගේ හස්බන්ඩ් අවුරුද්දේදී. වයස අවුරුද්දේදී ගත්ත ෆොටෝ එකක්. ඔය ඉන්නේ නම් හස්බන්ඩ්ගේ අයියා. සමා වෙන්න ඕන. ඔය සෝෆා එකත් මීට කලින් අපේ සාලේ තිබුණ සෝෆා එක. ඉතින් මම ඒකට කවරයක් ගෙන්නගෙන ඒක චුට්ටක් පැලිලා තියෙනවා. ඒත් කවරයක් ගෙන්නගෙන පිළිවෙලකට තියාගන්න උත්සාහයක් දැරුවා. ඒ උත්සාහය සාර්ථක වුණා. මේ තියෙන්නේ මගේ ගේ ඇතුලේ තියෙන කුස්සිය. ඉතින් මට පුළුවන් උපරිමයෙන්ම තමයි ඔය ලස්සන කරලා තියෙන්නේ. ඔයාලා උට ටිකකට කලින් දැක්ක අපේ එල්සා ගැන විස්තරේ මම පස්සේ කියන්නම්. ඔය තියෙන්නේ මගේ ලස්සනට තියාගෙන ඉන්න කුස්සිය. ඔන්න අපි දැන් යන්නේ ඉස්සෙල්ලා ඔයාලා මං තේ හදනවා දැක්ක නේද? අන්න එතනට. මේ තියෙන්නේ මගේ ඒ කුස්සිය. හැම දෙයක්ම මේ කුස්සිය ඇස්සේ තමයි තියෙන්නේ. උයන්ඩ අවශ්‍ය කරන කලමනා හැම දෙයක්ම තියෙන්නේ මේ කුස්සිය ඇස්සේ තමයි. ඉතින් ඔහොමම අපි යමු එළියට. මොකද අම්මා වැඩ කරන්නේ හැම වෙලෙම දරලිපේ. කොච්චර ගෑස් එක තිබුණත් එයා කැමති දරලිපේ වැඩ කරන්න තමයි. ඉතින් ඔය තියෙන්නේ අපේ පුංචි දරලිප. ඔහොම තමයි අපේ පිටිපස්ස ලොකු ඒරියා එකක් තියෙනවා මට අතු ගන්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.